Hey guys, ඔයාද මේ වීඩියෝ එක බලන්නේ ඇක්සිඩන්ටලි නෙමෙයි. ඔයා හිතනවා සහ ඔයා ගැඹුරින් විශ්වාස කරනවා 2026 අවුරුද්ද. ඒ කියන්නේ ඊළඟ අවුරුද්ද ඔයාගේ ලයිෆ් එකම වෙනස් කරගන්න පුළුවන් අවුරුද්දක් වෙයි කියලා. ට්‍රාන්ස්ෆෝමේෂන් එකක් කියන්නේ. ඒ කියන්නේ දැන් ඔයා මේ කරන්න හදන චේන්ජ් එක. ට්‍රාන්ස්ෆෝමේෂන් එක කියන්නේ ඔයාගේ ලක් එක නෙමෙයි. ඒක එන්නේ ක්ලැරිටි එකෙන්, ඔයාගේ ඩිසිප්ලින්ස් වලින් සහ ඔයාගේ choices වලින්. ලෝකය අපි හිතනවට වඩා ගොඩාක් වේගෙන් ඉස්සරහට යනවා. ටෙක්නොලොජි වෙන්න පුළුවන්, ජොබ්ස් වෙන්න පුළුවන්, এডুকেෂන් පැත්තෙන් වෙන්න පුළුවන්. මේ හැම පැත්තකින්ම හැම දෙයක්ම හැම තප්පරයකදීම වෙනස් වෙනවා. මේ හැම දෙයත් එක්කම ඔයාට කරන්න පුළුවන් පවර්ෆුල්ම චේන්ජ් එක තියෙන්නේ ඔයාගේ ඇතුළේමයි. අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ පවර්ෆුල්ම ස්ටෙප්ස් කිහිපයක් ඔයාගේ ලයිෆ් එක මේ මාස කිහිපය ඇතුළත සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු කරන්න පුළුවන් වෙනවා. ඔයා රෙඩිද? එහෙනම් අපි පටන් ගමු. ස්ටෙප් අංක 1. එහෙම නැතිනම් රූල් අංක 1. කාලය රන් හා සමානයි කියන එක. කාලය තමයි අපි හැමෝටම සමානව තියෙන එකම දේ. ඒක පැය 24ක්. මේක ඔයාට වෙන්න පුළුවන්, ලෝකේ ධනවත්ම පුද්ගලයාට වෙන්න පුළුවන්, හැමෝටම තියෙන්නේ පැය 24යි. නමුත් අපි මේක යූස් කරන විදිහ තමයි තීරණය කරන්නේ. ඔයා කවුද? මම කවුද? ලෝකේ ධනවත්ම පුද්ගලයා වෙන්නේ කවුද කියන එක. සමහර අය කියනවා මට ප්‍රමාණවත් කාලයක් නැහැ කියලා. ඒක ඇත්ත නෙමෙයි. ඔයාට තියෙනවා ඔයාගේ රෝල් මොඩල් එකක් වෙලා ඉන්න. එහෙම නැත්නම් ඔයා ලෝකේ කැමතිම ස්පෝර්ට්මන් වෙන්න පුළුවන්, ධනවත්ම පුද්ගලයා වෙන්න පුළුවන්. ඒ කෙනාට තියෙන සම්පූර්ණ කාලය ඔයාටත් තියෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඔයා මේ කාලය යූස් කරන සිස්ටම් එක, ක්‍රමය සහ මෙතඩ් එක ගැන. ගොඩක් අය කියනවා එයාලා බිසි කියලා. හැබැයි ඇත්තටම බලනකොට එයාලා බිසි වෙන්නේ ප්‍රොඩක්ටිව් විදියට නෙමෙයි. උදේම නැගිටිනවා, ෆෝන් එක ස්ක්‍රෝල් කරනවා, මැසේජස් වලට රිප්ලයි කරනවා, නිවුස් චෙක් කරනවා. ඊට පස්සේ කියනවා ඔයාගේ ඩ්‍රීම්ස් චේස් කරන්න ඔයාට කාලය වෙලාව මදි කියලා. ඇත්තම කතන්දරේ තමයි මේ අලුත් ලෝකේ ක්‍රියේට් වෙලා තියෙන්නේ ගොඩාක් ඩිස්ට්‍රැක්ෂන්ස් එක්ක. ඒ නිසා අපි උදේ නැගිටපු වෙලේ ඉඳලා මේ ඩිස්ට්‍රැක්ෂන් වලට ඇබ්බැහි වෙලා ඇඩික්ට් වෙලා ඉන්නවා. මේ නිසා තමයි අර හැමෝටම තියෙන පැය 24 ඔයාට යූස්ෆුල් විදියට පාවිච්චි කරන්න බැරි වෙන්නේ. දවස් ඇතුළත ඔයා මේ කරන හැම ස්ක්‍රෝල් එකක්ම, හැම අනවශ්‍ය කන්වර්සේෂන් එකක්ම, ඒ වගේම ඔයා පාස් කරන හැම අනවශ්‍ය මූවමන්ට් එකක්ම ඔයාට අය කවදාවත්ම ගන්න බැරි දෙයක් ඔයාගෙන් ඈතට අරගෙන යනවා. ඒ තමයි ටයිම් එක. මේක සෑහෙන්න වැදගත් ඔයා ජීවිතේ 2026 දී චේන්ජ් කරගන්න යනකොට. ඔයාට ඔයාගේ ලයිෆ් එක 2026 අවුරුද්දේ සුපිරියර්ටම ට්‍රාන්ස්ෆෝමේෂන් එකක් කරගන්න ඕන. ඔයා තියන්න ඕන පළවෙනි ස්ටෙප් එක තමයි ඔයාගේ ටයිම් එක හරියට යූස් කරන එක. මොකද ඔයා එකපාරක් ගත කරපු කාලය අය කවදාවත්ම කොහෙදිවත් ඔයාට අහපව් ගන්න බෑ. ඔයාට පුළුවන් සල්ලි නැති කරලා දාලා අහපව් හම්බ කරන්න. ඒ වගේම ඔයාගේ එනර්ජි එක නැති කරලා දාලා අහපව් එනර්ජි එක ගන්න. ඔයාගේ බොඩි වේට් එක වැඩි කරගෙන බොඩි වේට් එක අඩු කරගන්න. මේ වගේ දේවල් ඔයාට කරන්න පුළුවන්. නැවතත් ඔයාට ළඟා කරගන්න පුළුවන් දේවල්. හැබැයි ඔයා ගෙවලා දාපු කාලය ඔයාට කවදාවත් ආපහු ගන්න නම් හම්බ වෙන්නේ නැහැ. ලෝකේ සාර්ථක වෙලා ඉන්න, ලෝකේ සක්සස් වෙලා ඉන්න පුද්ගලයෝ දිහා බැලුවොත් මෙයාලා ස්මාර්ට්ම මිනිස්සු නෙමෙයි. හැබැයි මෙයාලා එයාලගේ ටයිම් එක හරියට මාස්ටර් කරපු මිනිස්සු. මොකද්ද මේකට ඔයා කරන්න ඕනේ? ඔයා හැම උදේකම නැගිට ගමන්ම ඔයාගෙන් අහන්න අද මගේ වෙලාවට මම මොනවද කරන්න කියලා. ඔඩිට් කරන්න පුරුදු වෙන්න ඔයාගේ ටයිම් එක හරියට බිස්නස් පර්සන් කෙනෙක් ෆයිනෑන්ෂල් අකවුන්ට්ස් ඔඩිට් කරනවා වගේ. ඒ කියන්නේ ඔයාගේ හැම තප්පරයකටම අර්ථයක් ලබා දෙන්න. හැම තප්පරයකටම කරන වැඩක් එහෙම නැත්නම් පර්පස් එකක් දෙන්න. එතකොට ඔයාට පුළුවන් දවස හරියට මැනේජ් කරගන්න. මේ වගේ දියුණු වෙලා ඉන්න මිනිස්සු එකම තැන නතර වෙලා ඉන්න මිනිස්සු අතර තියෙන ලොකුම ඩිෆරන්ස් එක ටැලන්ට් එකවත්, එයාගේ බෑග්ග්‍රවුන්ඩ් එකවත්, එයාට තියෙන ඔපචුනිටිස් වත් නෙමෙයි, එයාගේ ටයිම් එකේ තියෙන ඩිසිප්ලින් එක. කොච්චර හොඳට එයා පැය 24 යූස් කරනවද කියන එක. ඔයා දවසකට පැයක් මොනවා හරි දෙයක් ඉගෙන ගන්න යෙදෙව්වොත් අවුරුද්ද අන්තිමේ ඔයා පැය 365ක්
යොදවලා තියෙනවා අලුත් ස්කිල් එකක් අලුත් දෙයක් අලුතින්ම ඉගෙන ගන්න. ඒ කියන්නේ ඔයා ලර්නින් ඩේස් දවස්ම ඉගෙන ගන්න යොදවපු දවස්ම අඩුම තරමේ දවස් 15ක් විතර වෙනවා අවුරුද්ද අන්තිමට දවසකට පැය එකක් මොනවා හරි දෙයක් ඉගෙන ගන්න යෙදෙව්වා. ඔයාට දැනෙනවද මේ ටයිම් එක කොච්චර පවර්ෆුල්ද කියලා? ඔයාට දවසකට පැයක් දවසකට පැය දෙකක් අලුත් ස්කිල් එකක් ඉගෙන ගන්න යොදවන්න හැකියාව තියෙනවා. මේ විදියට ඔයා දවසට පැයක් දවසට පැය දෙකක් ඔයාට අලුත් ස්කිල් එකක් ඉගෙන ගන්න දැම්මොත් යෙදෙව්වොත් අවුරුද්ද අන්තිමේ ඔයා මාසයක් ස්කිල් එක අලුත් දෙයක් අලුත් නොලෙජ් එකක් ඉගෙනගෙන ඔයාට හොඳටම ඇති මාසයක් මේ නොලෙජ් එක එක්ස්පර්ට් කරගන්න. ඔයා දවසට වැය කරපු මේ පැයට පුළුවන් පැය දෙකට පුළුවන් නිව් ස්කිල් එකක එක්ස්පර්ට් කෙනෙක් කරන්න. ඒත් ගොඩ දෙනෙක් පැය කීයක් වැඩකට නැති දේවල් වලට නාස්ති කරලා දානවා. ඔයාලා දවසකට බලන්න කල්පනා කරලා පැයක් පැය දෙකක් පැය තුනක් නිකම් ෆෝන් එක ස්ක්‍රෝල් කරන්න විතරක් දාලා තියෙනවා. ඉතින් මේ පැය ඔයා අලුත් ස්කිල් එකක් ඉගෙන ගන්න දාන්න පුළුවන් වුණා නම් අවුරුද්ද අන්තිමේ ඔයා ස්කිල් එක කන්සිස්ටන්සි කරලා තියෙනවා පැය 365ක්. ඒ කියන්නේ දවස් 15ක්. ඔයාට හොඳට මෙති මේ කාලේ ඒ ස්කිල් එකේ එක්ස්පර්ට් කෙනෙක් වෙන්න. හොඳට මතක තියාගන්න ඕන දේ තමයි සාර්ථකත්වය කියන්නේ එක දවසක ගොඩක් කරන එක නෙමෙයි. හැම දවසකම හරි දේ කරන එක. මම කලින් කිව්වා වගේ දවසකට පැය 7-8ක් දාගෙන මොකක් හරි ඉගෙන ගන්න එක නෙමෙයි සාර්ථකත්වය කියන්නේ. ඔයා හැම දවසකම එකම ස්කිල් එක ඉගෙන ගන්න පැයක් විනාඩියක් පැය දෙකක් යොදවන එක තමයි සාර්ථකත්වය කියන්නේ. මේක දවසෙන් දෙකකින් වලට ළඟා කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි. නමුත් දවසක් එනවා ඔයා මේ සාර්ථකත්වයට යනවා. ගොඩ දෙනෙක් කරන මෝඩ වැඩක් තමයි හෙට පටන් ගන්නම් හෙට කරන්නම් කියන එක. මේක කවදාවත් කරන්න පුරුදු වෙන්න එපා. මේක නතර කරන්න. ඒ හෙට ඔයාලට කවදාවත් ඉන්නේ නැහැ. ඔරලෝසුව බලන් ඉන්නේ නැහැ, වෙලාව බලන් ඉන්නේ නැහැ. ඔයා මොටිවේට් වෙලා සල්ලි ටිකක් හම්බ කරගෙන එනකන් ස්කිල් එකක් ඩෙවලොප් කරගන්න. කාලය ගෙවෙනවා. ඔයා රෙඩි වුණත් නැත. ස්ටෙප් අංක 2. වැඩක් කරන්න බැරි වෙන්න ඔයා කියන එක්ස්කියුසස්. එහෙම නැතුව වැඩක් කරන්න බැරි වෙන්න ඔයාට තියෙන හේතු මල්ල නැති කරගන්න. කවුරුත් ඔයාට පේ කරන්නේ නැහැ ඔයාගේ ඔපිනියන්ස් වලට. ඔයාගේ කම්ප්ලේන්ට්ස් වලට ඔයාගේ පොටෙන්ෂල් එකට. කවුරු හරි එම්ප්ලොයි කෙනෙක් කවුරු හරි කෙනෙකුට පේ කරන්නේ ජොබ් එකක් වෙනුවෙන් මොනවටවත් නෙමෙයි ඔයාගේ ස්කිල් එකට. ස්කිල් එකක් නැතිනම් ඔයාට කොච්චර ඔපිනියන් තිබුණත් ඔයාට කොච්චර පොටෙන්ෂල් එකක් තිබුණත් ඒකෙන් තීරුමක් වෙන්නේ නැහැ. ඒකයි මම කලින් කිව්වේ හැම වෙලේම ස්කිල් එකක් හදාගන්න try එකක් දෙන්න කියලා. මොකද ස්කිල්ස් තමයි අද ලෝකයේ කරන්සි එක. මේකත් එක්ක තමයි ඔයාට ලෝකෙත් එක්ක ගනුදෙනු කරන්න වෙන්නේ. එහෙම නැතිනම් ඔයා නිකමෙක් බවට පත් වෙනවා. හොඳට මතක තියාගන්න ඕනේ හැම ඔපචුනිටි එකක්ම ඕපන් වෙන්නේ ඔයාට කරන්න පුළුවන් දේවල් වලට විතරයි. ඔයා කරන්නම් කියලා කියන දේවල් වලට නෙමෙයි. ගොඩ දෙනෙකුට ඕනේ. ගොඩ දෙනෙකුට කියන්නේ අපිට හම්බෙන ඔයාට හම්බෙන හැම දෙනෙකුටම ඕනේ සුපිරි ලයිෆ් එකක් ගෙවන්න. කියන්නේ සුපිරි ගයක් හදාගෙන වාහන දෙක තුනක් තියාගෙන සුපිරි ලයිෆ් එකක් ගෙවන්න හැමෝටම ඕනේ. හැබැයි එයා වැඩි කාලයක් ගත කරනවා ඒක බැරි වුණේයි කියලා එක්ස්ප්ලেইন කරන්න. මට O level ලියා ගන්න බැරි වුණා හරියට. මට A level ලියා ගන්න බැරි වුණා. මට කැම්පස් එකට යන්න බැරි වුණා. මට මේ කෝස් එක කරන්න බැරි වුණා. මට දැන් වයස වැඩි. මේ වගේ හේතු ගොඩක් තමයි හැම වෙලේම කියන්නේ. හැබැයි එයා try කරන්නේ නැහැ. එතනින් ඉස්සරහට එක ස්ටෙප් එකක්වත් තියන්න. මේ විදිහට හේතු කියන එක ගොඩක් කම්ෆර්ටබල්. ඔයාට ගොඩක් ඒක කරන්න පුළුවන්. හැබැයි ඔයාගේ හදවත හිත දන්නවා ඔයා මේ කරන දේ ඇත්තටම වැරදි වැඩ. වටේ ඉන්න රවට්ටන එකක් තමයි ඔයා මේ හේතු කියමින් කරන්නේ. මේ විදිහට හේතු කියන එක හැම වෙලේම ඔයා දියුණු වෙන එක બ્લોක් කරනවා. ටික ටික ඔයා මානසිකව පිටිපස්සට දානවා. ඒ නිසා දෙවනි ස්ටෙප් එක විදිහට කරන්න බැරි වුණු වැඩකට හේතු කියන එක නතර කරන්න. ඒක කරන්න බැරි වුණේ ඇයි කියලා කල්පනා කරන්න. ඔයාට පුළුවන් නම් මොකක් හරි පුංචි හරි ස්කිල් එකක් ඩෙවලොප් කරගන්න. කියන්නේ ඔයාට අද කරන්න බැරි දෙයක් ඔයා කරන්න පුළුවන් මට්ටමට පත් කරගන්න try එකක් දෙනවා නම් මිනිස්සු ඔයාව හොයාගෙන එනවා. ඔපචුනිටිස් ඔයා හොයාගෙන එනවා. අන්තිමට අපිට ඕනේ සල්ලිනේ. මේ හැමදේම කරන්නේ මුදල් නිසා. ඒ මුදල් ඔයාව හොයාගෙන එනවා.
ස්කිල් එකක් ඩිවලොප් කරගත්ත දවසකට එහෙම නැතිනම් මේ කිසිම දෙයක් ඔයා කොච්චර බලාපොරොත්තු වුණත් ඔයාව හොයාගෙන ඉන්නේ නැහැ. බලාපොරොත්තුවක් විතරයි ඒක සක්සස් කරගන්න ඔයාට බැහැ. කොහොමද මේ ස්කිල් එකක් ඩිවලොප් කරගන්නේ? දැනුමක් හොයාගන්න. ඉස්සර වගේ නෙමෙයි අද ලෝකේ ගොඩක් දියුණුයි. ඉස්සර නම් කෝස් එකක් කරන්න අපිට සල්ලි ඕනේ, එක්සෑම් එකක් පාස් වෙන්න ඕනේ, යුනිවර්සිටි එකකට යන්න ඩිග්‍රියක් ගන්න සල්ලි ඕනේ, කැපවීම ගොඩක් කරන්න. හැබැයි ඔයාට යුනිවර්සිටි එකට යන්න බැරි වුණා කියලාවත්, ඔයාට සල්ලි නැති වුණා කියලාවත් ඔයාට ස්කිල් එකක් ඩිවලොප් කරගන්න බැරි වෙන්නේ නැහැ. අද ලෝකේ ගොඩක් දියුණුයි කියලා මම කිව්වේ ඒකයි. ඔයාට ඕන වෙන්නේ ඩේටා ටිකක් දාගන්න විතරයි. ඔයාගේ ෆෝන් එකට. ඕන තරම් ඔන්ලයින් ප්ලැට්ෆෝම්ස් තියෙනවා. ස්කිල්ස් ඩිවලොප් කරගන්න ෆ්‍රීලි ඕපන් වෙලා තියෙනවා. ඕන තරම් ෆ්‍රී කෝසස් තියෙනවා. මම පාලින් දාලා තියන්නම්. Coursera, edX, Udemy, ඒ වගේම Ellison වගේ ගොඩක් ඔන්ලයින් ප්ලැට්ෆෝම්ස් තියෙනවා. ඔයාට ස්කිල් එකක් ඩිවලොප් කරගන්න totally free issue කරලා. ඒ වගේම ඔන්ලයින් මෙන්ටර්ස්ලා ඉන්නවා. ඔයාව මොටිවේට් කරගන්න ඕන. ඔයා මානසිකව වැටිලා නම් ඉන්නේ. යාළුවන්ට මැසේජ් එකක් දාලා ඔයාට මොටිවේට් වෙන්න පුළුවන්. ඒ වගේම e-books තියෙන ඕන තරම් අද ෆ්‍රීලි ඩවුන්ලෝඩ් කරලා ෆ්‍රීලි ඇක්සස් වෙලා අලුත් දේවල් ඉගෙන ගන්න. YouTube එකට ගියොත් ඔයාට ඕන තරම් ටියුටෝරියල්ස් තියෙනවා. අලුත් නොලෙජ් එකක් ඩෙවලොප් කරගන්න. ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ. මේවා තමයි survival tools. ඔයා ස්කිල් එකක් ඩිවලොප් කරගන්න හදාගන්න ඇයි මේවා පාවිච්චි කරන්නේ නැත්තේ? හැම වෙලේම අප්ඩේට් වෙන මේ ලෝකෙත් එක්ක ඔයා මේ වගේ ස්කිල් එකක් හදාගෙන හැම වෙලේම අප්ඩේට් වෙලා හිටියේ නැත්නම් ඔයා අවුට්ඩේටඩ් වෙනවා. ඒ කියන්නේ ඔයාට කොච්චර ටැලන්ට් එකක් තිබ්බත් වැඩක් නැහැ. ඔයා අප්ඩේට් නැහැ. ඒ චැලෙන්ජ් එක අලුත් ලෝකෙට ඕන විදිහට පාවිච්චි කරන්න. මෙතෙන්දි ගොඩක් ફોකස් කරන්න try කරන්න කමියුනිකේෂන් ස්කිල්ස් ඉගෙන ගන්න. කෙනෙක් එක්ක කොහොමද ගනුදෙනු කරන්නේ, කොහොමද කෙනෙකුට කතා කරන්නේ, මේක ගොඩාක් වැදගත් වෙනවා. ඔයා කොයිම හෝ ශාස්ත්‍රයක ඉස්සරහට යන්න. අංක 2 තමයි ඩිජිටල් ටූල්ස්. මේවා ගොඩක්ම වැදගත්. ටෙක්නොලොජි එක තමයි දැන් ලෝකෙත් එක්ක ගනුදෙනු කරන්න තියෙන භාෂාව, ලැන්ග්වේජ්. ඒ නිසා ඩිජිටල් ටූල්ස් නැතුව ඔයාට කොච්චර දේවල් පුළුවන් වුණත් ඉස්සරහා ලෝකෙට වැඩක් වෙන්නේ නැහැ. අන්තිම එක තමයි AI වලින් වැඩක් ගන්න ඉගෙන ගන්න. මොකද ලෝකේ ඉස්සරහට යන්නේ AIත් එක්ක. ඒ නිසා මේ AIත් එක්ක වැඩ කරන්න පුරුදු වෙන්න. එතකොට ඔයාගේ ලයිෆ් එකේ ගොඩාක් දේවල් ගොඩාක් ලේසි වෙනවා. ඔයා මේ මාස්ටර් කරන්න යන්න. මාස්ටර් කරනවා කියන්නේ මොකක් හරි දෙයක් හොඳට ඉගෙන ගන්නවා කියන්නේ. ඔයා මේ හොඳට ඉගෙන ගන්න යන අලුත් හැම ස්කිල් එකක්ම ඔයාගේ කොන්ෆිඩන්ස් කියලා එකක් තියෙනවනේ ජීවිතේ. මේ කොන්ෆිඩන්ස් එකට අලුත් ලේයර් එකක් ඇඩ් කරනවා. හරියට අයිසිං කරනවා වගේ ලස්සන කරනවා. කම්ෆර්ටබල් කරනවා. කොන්ෆිඩන්ස් එක තව වැඩි කරනවා. ඔයා ස්කිල් වලට ફોකස් කරද්දී තව පවර්ෆුල් දෙයක් ඔයාගේ ඇඟ ඇතුලේ ඔයා දන්නේම නැතුව සිද්ධ වෙනවා. ඒ තමයි ඔයා හේතු මල්ලක් එල්ලගෙන ගියේ පිටේ. මට මේක කරන්න බැරි වුණා. මේකයි ඇයි මට බැරි වුනේ? ඒ වගේ ඇයි මේක තමයි හේතු කියන හේතු මල්ල නිකම් අතුරු දහන් වෙලා යනවා. ස්ටෙප් අංක 3. ඔයා වටේ ඉන්න අය කරන චැලෙන්ජ් ඇක්සෙප්ට් කරන්න පුරුදු වෙන්න. මේක පුද්ගලිකව මං කරන දෙයක්. මම මොනවා හරි දෙයක් ලබාගෙන තියෙනවා නම් හැම වෙලේම කවුරු හරි කෙනෙක් චැලෙන්ජ් කරාට පස්සේ තමයි ඒක පටන් ගන්න තියෙන්නේ. ඔයාගේ වටේ ඉන්න මිනිස්සු තමයි ඔයාගේ ඩෙවලොප්මන්ට් එක දකින්න අය. ඔයාට මිරර් එකක් විදිහට කණ්ණාඩියක් විදිහට මෙයාලා පාවිච්චි කරන්න පුළුවන්. එයාලා ඔයත් එක්ක ගනුදෙනු කරන විදිය, එයාලා ඔයා දිහා බලන විදිය, ඔයත් එක්ක කතා කරන විදිය, ඔයාගේ ඩෙවලොප්මන්ට් එකක් එක්ක වෙනස් වෙනවා. ඒකෙන් ඔයාට ජජ් කරගන්න පුළුවන් ඔයා හිටපු තැනමද ඉන්නේ, එහෙම නැතිනම් එතනින් අඩිය දෙකක් ඉස්සරහට ඇවිල්ලාද ඉන්නේ කියන එක. මේ විදිහට එයාලට පුළුවන් ඔයා හොඳ විදිහට පුෂ් කරන්න. එයාලට පුළුවන් ඔයාව තවත් පහලට බිඳුවටම ඉන්න තැනිනුත් පහලට ඇදලා දාන්න. ස්කිල් එක තිබිලත්, ටැලන්ට් එක තිබිලත්, ඔපචුනිටි එකක් තිබිලත් හුඟ දෙනෙක් ෆේල් වෙන්නේ ඔයාගේ වටේ ඉන්න මේ මිනිස්සු නිසා. එයාලා කවදාවත් ඔයාලට චැලෙන්ජ් කරන්නේ නැතිනම් ඔයා කවදාවත් ඩෙවලොප් වෙන්නේ නැහැ. කවදා හරි දවසක ඔයා වටේ ඉන්න කෙනෙක් ඔයාට චැලෙන්ජ් කරොත් අන්න එදාට තමයි ඔයාගේ growth එක, development එක පටන් ගන්න දවස. ඔයාට නිතරම ඕනේ වෙන්නේ ඔයාව uncomfortable කරන මිනිස්සු. ඔයාව ප්‍රශ්න කරන මිනිස්සු. ඔයාව පුෂ් කරන මිනිස්සු, ඔයාව චැලෙන්ජ් කරන මිනිස්සු. ඔයාව පුෂ් කරද්දී, ඔයාව ක්වෙස්චන් කරද්දී ඔයා ඉන්න කන්ඩිෂන් එක ඔයාට uncomfortable වෙනවා. එතකොට තමයි ඔයා try කරන්නේ අලුත් ස්කිල් එකක් develop කරගන්න. ඒ කරන challenge එක accept කරන්න.
එහෙම නැතිනම් ඒ කරන ප්‍රශ්නවලට උත්තර දෙන්න. මේ වගේ ආශ්‍රය කරන්න පුරුදු වෙන්න. ඔයාට කවදාවත් නිකමෙක් වගේ වෙලා ඉන්න එයාලා කවදාවත් ඉඩ දෙන්නේ නැහැ. එයාලා නිතරම මතක් කරනවා ඔයාගේ ගෝල් එක. මේ වගේ ඔයාට හැමතැනම හම්බෙන්නේ නැති ඔයා ළඟ ඉන්න මිනිස්සු දෙන්නේ ඉන්නවා මේ විදිහට ඔයාව පුෂ් කරන ඔයාව අන්කම්ෆර්ටබල් කරන ඒ තමයි ඔයාගේ අම්මයි තාත්තා. ඒ නිසා එයාලා කියන දේවල් නිතරම කරන්න ඇක්සෙප්ට් කරන්න එයාලගේ චැලෙන්ජ් ඇක්සෙප්ට් කරන්න සතුටින් පුරුදු වෙන්න එදාට තමයි ඔයාගේ ඩෙවලොප්මන්ට් එක පටන් ගන්න දවස. ඔයත් එක්ක නිතරම ඉන්න මිනිස්සු යාළුවෝ කතා කරන්නේ නෙගටිව් දේවල්. ෆේලියර් දේවල් නම් ගොසිප්ස් නම් ඔයත් පුරුදු වෙනවා ඒව කතා කරන්න මේ සර්කල් එක ඇතුළෙම හිර වෙන්න. එතකොට වෙන්නේ ඒගොල්ලොත් එක්කම ඔයා විනාශ වෙලා යන එක. ඒ නිසා ඔයාගේ වටේ ඉන්න මිනිස්සු කවුද කියලා බලන්න. ඔයාව අන්කම්ෆර්ටබල් ප්‍රශ්න කරන මිනිස්සු හොයාගෙන ආශ්‍රය කරන්න. ඒක තමයි අංක 3 ස්ටෙප් එක 2026 අවුරුද්ද ඔයාගේ ලයිෆ් එක චේන්ජ් කරන්න. අංක 4 වෙනස් වෙන්න බය වෙන්න එපා. වෙනස කියන්නේ ඔයාගේ සතුරා නෙවෙයි ඒ තමයි ඔයාගේ ගුරුවරයා. අපි අද ජීවත් වෙන ලෝකෙ මම කලින් කිව්වා වගේ වේගෙන් වෙනස් වෙනවනේ ටෙක්නොලොජි එකත් එක්ක මේක හැම දවසෙම හැම තප්පරෙම වෙනස් වෙනවා. ජොබ්ස් වෙනස් වෙනවා, කම්පැනි තියෙනවා අලුතින් එකතු වෙනවා, කම්පැනි තියෙනවා කඩා වැටෙනවා, බිස්නස් තියෙනවා එකතු වෙනවා, බිස්නස් තියෙනවා කඩා වැටෙනවා, ලෝකෙ වෙනස් වෙනවා. මේ හැම වෙනස් වීමකදීම ඔපචුනිටි එකක් හදනවා. ඔයා මොකක් හරි ස්කිල් එකක් හදාගෙන ඉන්නවා නම් ඔයාට ඒ ඔපචුනිටි එකට යන්න පුළුවන් වෙනවා. ලෝකයේ මේ වෙනස් වීම එක්ක සර්වයිව් වෙන්න කවුරු හරි සර්වයිව් වෙන්න පුළුවන් වෙන්න කාට හරි මේ වෙනස් වීම ඇක්සෙප්ට් කරන අයට. එහෙම නැත්නම් වෙනස් වෙන ලෝකෙත් එක්ක වෙනස් වෙන කෙනාට විතරයි. මේ වෙනසට ෆේස් කරන්න ඔයා අද ඉඳලම රෙඩි වෙන්න ඕනේ. අලුත් දේවල් try කරන්න, මිස්ටේක්ස් වලින් ඉගෙන ගන්න, ෆ්ලෙක්සිබල් වෙන්න, අනිත් අයට ගරු කරන්න පුරුදු වෙන්න. කඩා වැටෙන තැන්වලදී බය වෙන්න යන්න එපා. හොඳට ඉවසලා හොඳ රිසර්ච් එකක් කරලා ඒකට ඇඩප්ට් වෙලා ආපහු ස්ටාර්ට් කරන්න. ඔයාට ඔයාගේ බර අඩු කරගන්න ඕනේ නම් පළවෙනි දවසේ එක පුෂ් අප් එකක් ගන්න. ඔයාට ජිම් එකට යන්න ඕනේ නෑ. ජිම් එකට යන්න සල්ලි නැති වෙන්න පුළුවන්, වෙලාව නැති වෙන්න පුළුවන්. ස්ටාර්ට් කරන එක තමයි වැදගත් වෙන්නේ. මේ ස්ටාර්ට් එකට පුළුවන් ඔයාගේ ගෝල් එකට අරගෙන යන්න. ඔයාට හිතනවාද මේ පොඩි දේවල් මීනින්ලස් වගේ? එහෙම නෑ. ඒ වගේ පේන්න පුළුවන්. හැබැයි මේක කන්සිස්ටන්සි ප්‍රැක්ටිස් කරද්දි තමයි ඔයාට ඔයාගේ ගෝල් එක අචීව් කරගන්න පුළුවන් වෙන්නේ. දවසක් දෙකක් කරලා අතහැරලා දාන්න එපා. මාසයක් දෙකක් තුනක් try කරන්න. සැබෑ වෙනස පේන්න අඩුව මාස දෙකක් මාස තුනක්වත් යනවා. කන්සිස්ටන්සි එක තියාගන්න නම් මොනවද කරන්න ඕනේ? අංක එක තමයි ඉවසීම. ඉවසීම තියෙන්නම ඕනේ. එහෙම නැතුව ඔයා දවසක් පිටු දෙකක් පාඩම් කරලා ඊළඟ දවසේ ඒක ගන්න බෑ. එක පුෂ් අප් එකක් ගාලා කිලෝ එකක් අඩු කරගන්න බෑ. ඒ නිසා ඉවසන්න පුරුදු වෙන්න ටික කාලයක් යනවා. අංක 2 ඒක තමයි වැදගත්ම ඩිසිප්ලින්ස්. මේක නම් තියෙන්න ඕනේ පුරුදු. ඩිසිප්ලින්ස් කියන එකට අපි කියන්න පුළුවන් පුරුද්දක් කරගන්න. හොඳ පුරුද්දක් කරගන්න. එතකොට මේක නිකම්ම ඔයාගේ ජීවිතේට ඔයා බලාපොරොත්තු වෙන දේ අරගෙන එයි. සමහර දවස් තියෙනවා ගොඩාක් ටයර්. කිසිම මොටිවේෂන් එකක් නැහැ. පුද්ගලිකව මටත් ඒක තියෙනවා. කිසිම මොටිවේෂන් එකක් නැහැ. මාරම මහන්සි දවස්. ඒත් වැදගත් වෙන්නේ කන්සිස්ටන්සි එක. ඔයාට කොච්චර ටයර්ඩ් වුණත්, ඔයාට කොච්චර මොටිවේෂන් එකක් නැති වුණත් පුෂ් අප් එක ගන්න එක නතර කරන්න එපා. පිටු දෙකක් කියවන එක නතර කරන්න එපා. ඒක පුළුවන් නම් පුෂ් අප් එක පුෂ් අප් දෙක කරගන්න. පිටු 10 කරගන්න. මොන අමාරුකම් තිබුණත් මතක තියාගන්න මේ දේ කරන්නම ඕනේ. පොඩි වතුර බින්දු වලින් බකට් එකක් පිරෙන්න, භාජනයක් පිරෙන්න ලොකු කාලයක් යනවා. ඒත් එක මොහොතක් එනවා. එක දවසක් එනවා. වැටෙන එක වතුර බින්දුවකට පුළුවන් මේ බකට් එක උතුරවලා දාන්න. එහෙනම් ඔයා මේ කන්සිස්ටන්සි ප්‍රැක්ටිස් කරන දේ තමයි මේ පුංචි වතුර බින්දු. කවදා හරි දවසක මේක උතුරලා යන දවසක් එනවා. මේක පත්තු වෙන දවසක් එනවා. මම හැමදාම කියන විදිහට එතකන් ඉවසලා ඉන්න. එතකන් ඔයාගේ ඩිසිප්ලින්ස් තියාගන්න. අන්තිමට 2026 අවුරුද්ද සුපිරියටම වෙනස් කරගන්න හිතෙන ඔයාට මට කියන්න තියෙන්නේ මෙච්චරයි. ට්‍රාන්ස්ෆෝමේෂන් එකක් කියලා කියන්නේ ඩිසිප්ලින් එකක්.
මේක ලක් එකක් නෙමේ. ඔයා මට වාසනාව නැහැ කියලා බලාගෙන හිටියට ට්‍රාන්ස්ෆර්මේෂන් එකක් වෙන්නේ නැහැ. ඔයාගේ වාසනාව කවදාවත් එන්නේ නැහැ. මේ ට්‍රාන්ස්ෆර්මේෂන් එක වෙන්නේ ඔයා ගන්න තීරණ වලින්, ඔයාගේ ඩිසිප්ලින්ස් වලින්. ඔයා කොහොමද ඔයාගේ කාලය මැනේජ් කරගන්නේ? ඔයා කොහොමද ඔයාට අලුතින් ස්කිල් එකක් බිල්ඩ් කරගන්නේ? ඔයා කොහොමද ඔයාට ගැළපෙන මිනිසුත් එක්ක එකතු වෙන්නේ? සහ ඔයා ඒ කන්සිස්ටන්සි එක කොහොමද තියාගන්නේ කියන දේවල් එක්ක 2026 අවුරුද්ද හැමදාම වගේ ඔයාගේ කැලෙන්ඩරේ චේන්ජ් වෙන අවුරුද්දක් විතරක් කරගන්න එපා. ඔයාගේ සක්සස් ස්ටෝරි එකේ පළවෙනි ස්ටෙප් එක තියෙන අවුරුද්ද ලබන අවුරුද්ද බවට පත් කරගන්න. ඔයා අද ගන්න හැම ස්ටෙප් එකක්ම ෆවුන්ඩේෂන් එකක් වෙනවා 2026 අවුරුද්දේ ඔයාගේ මේ ට්‍රාන්ස්ෆර්මේෂන් එකට. ඉතින් ඔයා රෙඩිද? ඔයාගේ ජීවිතේ transform කරන්න.